ගරු හර්ෂසිල්වා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා. හරි බොහොම ස්තුතියි ගරු සභාපතිතුමිය. අද අපි පොඩ්ඩක් නැවතුණා මේ මයික් එක නැහැ. හරි මේ ගරු සභාපතිතුමිය අද අපි බලශක්ති අමාත්‍යාංශයේ අයවැය ස්තමේන්තුව ගැන කතා කරන වෙලාවේ විනාඩි කිහිපයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ 2024 බලශක්ති පනත අතවසම ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එක වෙනස් කරලා බලාපොරොත්තු වුණේ CB එක අන්බන්ඩල් කරන්න. ඒ අන්බන්ඩල් කරලා කොටස් වලට මේක වෙන් කරන්න. ජනනය වෙනම, සම්ප්‍රේෂණය වෙනම, බෙදා හැරීම වෙනම සහ ජනනය ඇතුළෙත් වෙන වෙන ආයතන හැටියට මේක ස්ථාපනය කරන්න. මේකේ මොකද්ද බලාපොරොත්තු වුණේ? බලාපොරොත්තු වුණේ කාර්යක්ෂමතාවය වැඩි කළා, විනිවිදභාවය වැඩි කළා. අවසානයේදී ලයිට් බිල අඩු කරන්න තමයි මේකෙන් බලාපොරොත්තු වුණේ. සාමාන්‍ය ජනතාවට ලයිට් බිල අතිශයින් බලපානවා තමන්ගේ එදිනෙදා ජීවන මිල සම්බන්ධයෙන්. හරි අද රටේ 25% පමණ දරිද්‍රතාවයේ පෙළෙනකොට ලයිට් බිල ගෙවා ගන්න බොහොම අපහසු කට්ටිය බොහෝ දෙනා ඉන්නවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් රජයේ නෙමෙයි පුද්ගලිකාංශයේ කර්මාන්තවලට කුඩා සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට ඒ තමන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම සඳහා මේ ලයිට් බිල අඩු කරගන්න. 2025 සංශෝධන වලට අපි එකඟ වුණේ නැහැ. ඔබලාගෙන ආපු මූලික සංශෝධනය උනේ මේ අන්බන්ඩල් කරපු එක යම්කිසි විදියකට නැවතත් රීබන්ඩල් කරා. ඔව් ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම කියන එක තුනට කැඩුවට අර ජනනය ඇතුලේ තිබිච්ච වෙන්කිරීම ඔබතුමන්ලා ඒකෙන් වෙනස් කරා. මම අහගෙනයි ගරු ඇමතුමා කියනවා රජය ඉදිරි මේ පරම්පරාවලටත් මේ 100%ක රජයේ අයිතියට ලබා ගන්න ඒ ජනනය කඩලා විකුණනවා වෙනුවට රජයේ තුල පවත්වගෙන යන්න කටයුතු කරා කියලා. හැබැයි මෙතන ලොජික් එක පිළිබඳව අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද කලින් ප්ලෑන් එක තිබුණේ ජල විදුලියෙන් ජනනය කරන ජනන ආයතන වෙනම තියන. ඒ කියන්නේ මහවැලිය. අමතක කරන්න එපා. ඔය අවුරුදු 76ක සාපේ කාලේ තමයි වික්ටෝරියා, රන්දෙනිකල, රන්ටැම්බේ මේ ඔක්කොම හැදුවේ. හැබැයි ඒව කවදාකවත් රජයෙන් අන්සතු කරන්න කිසිම හැකියාවක් තිබුණේ නැහැ ඒ පනතට අනුව. නමුත් ඒ පනතට අනුව හැකියාවක් තිබුණා යම් දවසක උදාහරණයක් හැටියට ගල්ලංගුරු ජනන ආයතන, එමන් නැත්නම් ඩීසල් ජනන ආයතන, සුළං, සූර්ය අනෙකුත් ජනන ආයතන වලින් යම් කොටසක් දේශීය හෝ විදේශීය පුද්ගලික ආයෝජන හරහා ඒ ආයෝජන ලබා ගන්න අවස්ථාවක් තිබුණා. ඒක තමයි අත් වශයෙන්ම ඒකේ තිබිච්ච ලොජික් එක. මොකද ඒ අවශ්‍ය ආයෝජන ගේන. එතකොට දැන් මොකද්ද ඔබලා රීබන්ඩල් කරන එකෙන් කරේ? අර මහවැලියයි ඩීසලුයි ගල්ලංගුරුයි සුළංුයි ඔක්කොම එකතු කරලා එක කොම්පැනියක් හදලා 100%ක රජයේ අයිතියට තියාගෙන ඉන්නවා. ඒතර ඒකෙන් අර බලාපොරොත්තු වෙච්ච දේ ආයෝජන ලබා ගැනීම කරන්න බැරි වෙනවා. එතකොට මේ ආයෝජන වලට යම් කිසි විදියකට අපි බලාපොරොත්තු වෙච්ච ඉන්වෙස්ට්මන්ට් හුක් එක කරු ඇමතුමා ලැබුණේ නැහැ. ඒක ඔබලාගේ දේශපාලන මතවාදයයි අපේ යම් වෙනසක් තියෙන. ඒකට ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒක තමයි එතන වෙච්ච වෙනස. එතකොට අලුත් ආයතනය දැන් නිර්මාණය කරගෙන යනවා. ඒ තමන්ගේ ලොජික් එක අනුව. එතකොට දැන් උදාහරණයක් හැටියට මේ ට්‍රාන්ස්කෝ කම්පැනි එක හරි නැෂනල් ට්‍රාන්ස්මිෂන් ලයින් එකට එකතු කරනවා LTL ආයතනය. දැන් LTL ආයතනය කියන්නේ අත වශයෙන්ම විදුලිය ජනනය කරන ආයතන වලින් ලංකාවේ දෙවනිම විශාලතම ආයතනය. හැබැයි LTL එක තියෙන්නේ ට්‍රාන්ස්මිෂන් කම්පැනි එක හරහා ඒක යටතේ. හැබැයි ට්‍රාන්ස්මිෂන් කියන්නේ සම්ප්‍රේෂණ. එතකොට ඕගොල්ලෝගේ ලොජික් එක පිළිබඳව ලොකු ගැටලුවක් පැන නගිනවා. කාගේ උවමනාවටද මේ වැඩේ කරේ කියලා. අපි මේ පාර්ලිමේන්තුවේදී විවේචනය කරනකොට කිව්වා යම් පුද්ගලයෙක් මේකේ සභාපති වෙන්න බලාපොරොත්තු වෙනවද? ඒකද මේ වැඩේ කරන්න කියලාත් අපි ප්‍රශ්න ඇහුවා. ඒවට උත්තර ලැබුණේ නැහැ. ඒ කෙසේ වෙතත් යම් ආරම්භයක් ලබාගෙන තියෙන බව අපිට පේනවා.
දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ කරන ට්‍රාන්ස්ෆර්මේෂන් එක කොහොමද කරන්න කියන එක. හරි. තමන්ගේ දේශපාලන මතවාදයට අනුව තමන් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරා. දැන් වෙන විදියකට මේ අන්බන්ඩලිං එක කරන. දැන් අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කතා කරනකොට ඔහු අහපු ප්‍රශ්නේ තමයි කවුද මේකට නායකත්වය දෙන්නේ? කවුද මේ එක්ස්පර්ට් පැනල් එක? හරි. කන්සල්ටන්ට්ලා කවුද ඉන්නේ මේ ආයතන මේ රීස්ට්‍රක්චර් කරනකොට රිෆෝම් කරනකොට මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව තියනවද මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ටීම් එකකට? හරි. ඇයි මේකට ඉන්ටර්නැෂනල් කන්සල්ටන්සි ආයතනයක් නැත්තේ? එතුමා නම් වගේකුත් සඳහන් කරා ජාත්‍යන්තර පිළිගත් ෆර්ම්ස්. ඇයි මේවා එකකවත් මේ සහයෝගය ලබා ගන්නේ නැත්තේ කියන මූලික ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා. දැන් ඔබතුමාලා ඉදිරිපත් කරා පිටු 8ක ස්ට්‍රක්චර් එකක් මේ අලුත් මේ එන්ටිටිස් හදන්න. නමුත් ඒකට දැවැන්ත විරෝධයක් ආවා. එන්ජිනියර්ස්ලා ඒකට විරුද්ධ වුණා. සමහර වෙලාවට ඔබතුමා කිව්වා මොකද්ද මේ ගොබල්ස් න්‍යාය යටතේ තව කවුද මේ එක්ස්පර්ට්ලා කියා ගන්නා කට්ටිය කියලා ඒ බොහෝ දෙනා විරුද්ධ වුණා. දැන් අපිට ආරංචි වෙලා තියෙන මේ ප්‍රතිරෝධයත් එක්ක අලුත් ප්ලෑන් එකක් හදන්න ඔබලා මේ දැන් කල්පනා කරනවා කියලා අර පිටු 8 ප්ලෑන් එක වෙනුවට. So the question really Madam Chair is whether there is a master plan for this transformation. Have you conducted the due diligence? Those are questions that need to be asked. Right? Is there an action plan? Are there checklists and timelines? Have you identified who's responsible for what and by when? ඒ නිසා සභාපතිතුමිය සමහරවිට මේ ලාභයට වැඩ කරන්න ගිහිලා අනාගත අවස්ථා බොහොමයක් තියෙනවා. හරි. ඉතින් සමහර වෙලාවට මේ වගේ දැවැන්ත දෙයක් කරනකොට ඒකට අපිට යම්කිසි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා කියන එකත් මම ඔබතුමාලට කියන්න කැමතියි. ඒ නිසා අපිට දැනගන්න ඕනේ අවම වශයෙන් මේ ප්‍රතිව්‍යුහකරණය කිරීම සම්බන්ධයෙන් රජයට එක තීරණයක් තියෙනවද? උදාහරණයක් හැටියට පුබුදු නිරෝෂන් මහතුමා තමයි මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතා කරන්නේ. අර PSRS එකේ ප්‍රධානියා. අපි පත්තරවල දැක්කා ගරු ඇමතුමා එතුමාගේ සේවාව දික්කිරීමේ ලිපිය අත්සන් කරන්න බෑ කිව්වද එතුමාට ගෙදර යන්න කිව්වද මොකක්ද එකක් කියලා. ඊට පස්සේ අපි දැක්කා පත්තරවල ජනාධිපතිතුමා කිව්වා කියලා එහෙම එකක් නැහැ. ඔහුට නැවතත් ඒ කාර්යභාරය ලබා දෙන්න කියලා. ඉතින් අඩු ගානේ ගරු ඇමතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි සමහර විට අපේ ප්‍රශ්නෙට එතුමා දෙන උත්තරයට එකඟ නොවෙන්න පුළුවන්. නමුත් ඔහු ඉන්නවා අපිට උත්තර දෙන්න. හැබැයි දැන් අපි පුබුදු නිරෝෂන් මහතුමාගෙන් SOC එකේ ගරු මරික්කා මහතුමාගේ සභාපතිත්වයෙන් තිබිච්ච ඇහුවා මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකට අවශ්‍ය ආයෝජන කරන්න කොපමණ විතර මුදලක් බලාපොරොත්තු වෙනවද ඊළඟ අවුරුදු 5ට කියලා. ඒතකොට එතුමා SOC එකේ දීපු උත්තරේ තමයි ඇමරිකන් ඩොලර් බිලියන 5ක් ඕනේ කියලා. ඒ ඇමරිකන් ඩොලර් බිලියන 5න් එක ඇමරිකන් ඩොලර් බිලියනයක් ආණ්ඩුවෙනුත් බිලියන ඩොලර් 4ක් පුද්ගලික ආයෝජන හරහත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. දැන් ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක අපිට මේ බජට් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට කලින් මම යමක් කියන්නම්. කලින් තිබිච්ච ප්ලෑන් එක අනුව 51ක් තිබුණේ ආණ්ඩුවට 49ක් දක්වා පුද්ගලික ආයෝජන මේකට ලබා ගන්න හැකියාවක් තිබ්බා. එසේ වුණා නම් ඔය ඩොලර් බිලියන 5-4 ලබා ගන්න හැකියාවක් තිබ්බා. දැන් එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් බලමු ඔබලා මේ බජට් එක ගැන අපි කතා කරන්නේ. මේ බජට් පොතත් පෙරලලා පොඩ්ඩක් බලමු. මේ බජට් පොතේ තියෙනවා මම කැමති 279 පිටට යන්න. ඒක තමයි ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටීස් තියෙන්නේ ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුෂන් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා. මේකේ තියෙනවා කොච්චර වියදම් කරන්න ඔබලා බලාපොරොත්තු වෙනවද කියලා 2026 අවුරුද්දේ. මේ තියෙන්නේ කැපිටල් එක තියෙන්නේ රුපියල් බිලියන 21යි. මේ රුපියල් බිලියන එච්චරයි තියෙන්නේ. මුළු අවුරුද්දටම බිලියන් 21යි. මේ බිලියන් 21න් බිලියන් 7.6ක් තියෙන්නේ මේ CB ලෝන් එකක් තියෙනවා ADB ජයිකා එක හරහා. ඉතුරුවා තියෙන්නේ waste to energy එකේ හිස්තැනක් පුරවන්න බිලියන් 1.1ක් තියෙනවා. ඊට පස්සේ මිලියන 302ක් තියෙනවා capabilities of SLAEB. ඊළඟට ලොකු projects තියෙනවා 3ක්. බිලියන 5.4ක් තියෙනවා කෙරවල පිටිය second transmission line. ඊට පස්සේ සාම්පූර් transmission development බිලියන 1.5යි.
ඊළඟට 75 මෙගාවොට් සින්ක්‍රොනස් කොන්ඩෙන්සර් යුනිට් at නිව් හබරන කියලා බිලියන් 1.8යි. දැන් මේක පොඩ්ඩක් අහගන්න. මොකද අපි බජට් එක ගැන සාකච්ඡා කරා. දැන් ඇමරිකන් ඩොලර් බිලියනයක් අපි කියමු ගෙනාවා කියලා අවුරුද්ද ගානේ මේ කියපු ඩොලර් බිලියන 5න් ඒ කියන්නේ බිලියන 310ක් මේ අවුරුද්දේ එන්න ඕනේ. හැබැයි මේ ආණ්ඩුවෙන් බජට් එකෙන් වෙන් කරන්නේ බිලියන 20යි. ඒ කියන්නේ 18%ක් 8%ක විතර ප්‍රමාණයක් මේ ට්‍රාන්ස්මිෂන් එකට පමණක් අවශ්‍ය ප්‍රමාණයෙන් මුළු CB එකට. දැන් බලන්න මේකේ කොස්ට් එක කීයද කියලා. දැන් අපි කලින් කිව්වා කොස්ට් එක අඩු කරන්න තමයි කියලා මේ ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට. හරි කොස්ට් එක අඩු කරන්න තමයි කියලා මේ රිෆෝම් කරන්න. දැන් කෙරවලපිටිය සෙකන්ඩ් පෝට් ලයින් එකේ AIB ලෝන් එක ඩොලර් මිලියන 52යි. මේකේ ඉන්ට්‍රස් කොස්ට් එක සෝෆර් එකයි 0.5ක් විතර එකතු වුණාම 4.5ක් විතර වෙනවා. හැබැයි ඉස්සර වාගේ නෙමෙයි දැන් පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් එකෙන් ඔය ලෝන් එක ඇසෙස් කරලා ඒකේ අවදානමට රිස්ක් එකට ප්‍රීමියම් එකක් එකතු කරනවා. එතකොට ඒ ප්‍රීමියම් එක 4.34ක් වෙනවා. එතකොට ගරු සභාපතිතුමිය මේ ඩොලර් මිලියන 52 ලෝන් එකට අපි ගෙවනවා 9%කට ආසන්න ප්‍රමාණයක්. 8.85ක් ගෙවනවා. හිතන්න 8.8ක් ගෙවන ඇමරිකන් ඩොලර් වලට මේ කරන මේ ස්ට්‍රක්චර් එක හරහා මේ මම කියන්නේ පොතේ තියෙන ඉලක්කම. ඒත් බිලියන ඇමරිකන් ඩොලර් බිලියනයක් වෙනුවට මිලියන් 50ක් ගෙනල්ලා ඒ මිලියන් 50ට 9%කට ආසන්න පොලියක් ගෙවලා කොහොමද අපි ලයිට් බිල අඩු කරන්න කියන ප්‍රශ්නේ සාධාරණයි කියලා ගරු සභාපතිතුමිය මම විශ්වාස කරනවා. එතනින් එහාට ගියාම විපක්ෂ නායකතුමාත් අජිත් පෙරේරා මන්ත්‍රීතුමාත් දිගින් දිගටම කිව්වා ඔව් අපි පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකේ කිසි වැරද්දක් නැහැ. අපි ඩීසල් මාෆියාවත් එක්ක නැහැ. ඉතින් එතෙන්දී මේ සෝලාර් PV ස්ටෝරේජ් කරනවාට මම දන්නවා මට විනාඩියක් දෙන්න සෝලාර් PV ස්ටෝරේජ් කරනවාට අවශ්‍ය යම් දිරිදීමනාවක් බොහෝ දෙනා බලාපොරොත්තු වුණා ලැබෙයි කියලා මේ බජට් එකෙන් ලැබුණේ නැහැ. මම මේක කියන්න. දැන් උදාහරණයක් හැටියට මේ ට්‍රෙෂරියේ තිබිච්ච මුදල් ගැන හැමෝම කතා කරනවා. ඒක බලාපොරොත්තු නොවිච්ච විදියට පෙට්‍රෝල් ඇන් ඩීසල් වාහන ආනයනය කරලා ගහපු බදු වලින් තමයි රුපියල් බිලියන 600ක විතර අමතර ආදායමක් ලැබුණේ. හරි මම නවත්තනවා. එහෙමනම් මට කියන්න කැමති ගරු සභාපතිතුමිය යෝජනාවක් හැටියට අපිට පුළුවන් ගරු ඇමතුමා මේකෙන් ෆන්ඩ් එකක් හදන්න. මේ ඩීසල් පෙට්‍රෝල් වාහන වලින් ලැබිච්ච බද්දෙන් අපි හතමු ෆන්ඩ් එකක්. ඒ ෆන්ඩ් එක පාවිච්චි කරමු සබ්සිඩි එකක් දෙන්න මේ PV ස්ටෝරේජ් එක PV ස්ටෝර් කරන්න. බැටරි ස්ටෝරේජ් වලට. මේ වගේ දේවල් අලුතෙන් හිතන්න පුළුවන්. ඒ විදිහට හිතන්නේ නැත්නම් ඒ විදිහට හිතන්නේ නැත්නම් අපි අපේ ප්ලෑන් එකත් කන්ෆියුස් වෙලා තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ලයිට් බිල අඩු කිරීමේ වැඩේ කරන්න බෑ කියන එක මට කනගාටුවෙන් හරි මේ අවස්ථාවේදී කියන්න සිද්ධ වෙනවා. බොහොමත්ම ස්තුතියි.